යකඩ නිෂ්පාදනය පිළිබඳ ඉපැරණි ඉතිහාසයක් අපිට ඕම් පටන් ගත්තා ඉතින්. මෙරට මුතුන් මිත්තන් දැනට වසර දහස් ගණනකට පෙර යකඩ නිස්සාරණය පිළිබඳ දැන සිටි බැව් පුරාවිද්‍යාත්මක අධ්‍යයන මගින් හෙළිදරව් වී ඇත. ඔවුන් ස්වභාවික සුළම් බලය වින් පවර් කියලා දාලා හා දැව පුළුස්සා ලබාගත් අඟුරු භාවිතා කර යකඩ නිස්සාරණය කර ඇත. එංගලන්තයේ එක්සටර් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයෙකු වූ කවුද? ගිල් ජුලේෆ් නැමැති විද්‍යාඥවරියද එතනත් අවුල්. පුරාවිද්‍යාඥයෙකු විද්‍යාඥවරිය. බලංගොඩ වූ හුලං කපොල්ලක් ආශ්‍රිතව ඉපැරණි යකඩ නිස්සාරණ උඳුනක් ප්‍රතිනිර්මාණය කර යකඩ නිස්සාරණය කිරීමෙන් මෙරට තාක්ෂණය සනාථ කර ඇත. එම සනාථ කිරීම ancient wind power iron smelting technology නැමැති ශීර්ෂය යටතේ නේචර් සංග්‍රහයේ පළ කර ඇති. ඇයි දන්නේ මේකක් දාන්න දෙන්නේ නේ? මේව වැඩක් නැහැ කියන්නේ. මේව ප්‍රශ්න අහන්නේ නැහැ කියන්නේ. කවුද? ගිල් ජුලේෆ් විසින් යා ලියපු ආටිකල් එක මොකද්ද? මොකද? an ancient wind power iron smelting technology. ඒ පළ වූ සංග්‍රහ කුමක්ද? නේචර්. ඌ අහන්නේ නැහැ. හරි? ඒ ඡේදෙ විලෝ වැඩක් නැහැ. නිකන් තියෙනවා ඉතින් දන්නේ නැතුවම තියෙනවා. ඌව පාඩම් සමහරවම ඌව පාඩම් කරනවා ඉතින්. කිසිම තේරුමක් නැහැ නේද මේ නිකන් ඔය අර ඉන්ට්‍රෙස්ට් එකට කියලා දාන්න ඉතින් hina වෙන්න වගේ හොඳයි. ඊට පස්සේ දිනව තමයි අපිට ඕන වෙන්නේ. ඒක නිකන් ඡේදයක්. වැඩක් නැහැ ඌව එහෙම කියවන්න පාඩම් කරද්දි බලන්නවත් එපා ඔය ඡේදෙ දිහා. හරි? ආන්නෝ